ආයුබෝවන් සාදරයෙන් පිළිගන්නවා සුරාබෝය සෙල් YouTube channel එකට. අද වීඩියෝ එකෙන් අපි බලමු WhatsApp app එකෙන් 2026ට දුන්න අලුත්ම අප්ඩේට් ටිකක්. ඔයත් WhatsApp එකේ chat කරන්න කවුරුත් නැහැ කියලා දුකින් හිටියනම් තවදුරටත් එහෙම ඉන්න ඕන නැහැ. Meta AI update එක මීට කලින් අපිට ලැබුණ හොඳ option එකක්. ඉතින් දැන් Meta AI එක අපිට සිංහලෙන් chat කරන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. ඉතින් chat කරන්න විතරක්ම නෙමෙයි Meta AI එකෙන් ගොඩක් වැඩ අපිට බොහොම පහසුවෙන් කරගන්න පුළුවන්. මේ තියෙන්නේ මම Meta AI එක්ක සිංහලෙන් දාපු පොඩි chat එකක්. ඉතින් මෙතනදී ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන් ඇති Meta AI එක්ක ෆ්‍රී එකේ ඉන්න වෙලාවට ඔයාගේ යාළුවෙක් වගේ chat කරන්නත් පුළුවන් කියලා. storage full වෙන එක ගැන WhatsApp update කලින් වීඩියෝ වලදීත් අපි කතා කරලා තියෙනවා. ඔයාලට දැන් හැකියාව තියෙනවා ඔයාට අවශ්‍ය media file ටික තියාගෙන අවශ්‍ය නැති ඒවා බොහොම පහසුවෙන් delete කරගන්න. ඉතින් ඔයාට කරන්න තියෙන්නේ අවශ්‍ය contact එක මේ විදිහට තෝරගන්න. ඊට පස්සේ එයාගේ ප්‍රොෆයිල් එකට මේ විදිහට ගිහිල්ලා මේ විදිහට පල්ලෙහාට ආවට පස්සේ මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් clear chat කියලා තියෙනවා. ඉතින් මේක ටච් කරාට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට පෙන්නනවා කොයිතරම් size එකක් තියනවද කියලා මෙතන තියෙන media files වල. ඉතින් ඇත්තටම දැන් මෙතනදී messages ඒ වගේම media files බොහොම සුළු ස්ටෝරේජ් එකක් තමයි ගිහින් තියෙන්නේ. මොකද මම ලොකු chat එකක් මෙතන කරලා නැති නිසා. ඉතින් ඔයාලට පුළුවන් මෙතන මෙන්න මේ all message කියන එක දීලා ඔයාලට ඔක්කොම clear කරගන්න ඕන නම් මෙන්න මෙතනින් clear chat කියන එකට touch එකක් දෙන්න. එහෙම නැත්නම් මෙන්න මෙතන media files only කියන එකට ආවට පස්සේ මෙතන වෙන වෙනම පෙන්නනවා videos වලට කොච්චරක් storage ගිහින් තියෙනවද, photos වලට කොච්චරක් storage ගිහින් තියෙනවද. මෙන්න මේ විදිහට වෙන වෙනම ඔයාලට බලා ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මෙතනින් මෙන්න මේ tick එක අයින් කරගන්න ඔයාලට delete කරන්න අවශ්‍ය නැති දෙයක. ඉතින් ඔයාලට මේ ඔක්කොම delete කරගන්න ඕන නම් මේ හැම එකටම tick එක දාලා මෙන්න මේ clear media කෙනෙක් දෙන්න තමයි තියෙන්නේ. ඉතින් මෙන්න මේ storage එක හදාගන්න පුළුවන් ඔයාලට බොහොම පහසුවෙන් මෙන්න මේ ක්‍රමවේදය පාවිච්චි කරලා. ඉතින් ඊළඟ අප්ඩේට් එක වැදගත් වෙන්නේ WhatsApp එකේ ස්ටේටස් දාන කෙනෙක්ට. ඔන්න දැන් ඔයාලට හැකියාව තියෙනවා WhatsApp ස්ටේටස් එකක් අප්ලෝඩ් කරද්දී ස්ටිකර් රියැක්ෂන් එකක් ඇඩ් කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට ඔයා WhatsApp එකේ අප්ඩේට් සෙක්ෂන් එකට ඇවිල්ලා මෙතනින් ඔයා තෝරගන්න ඔයාට අවශ්‍ය කරන විදිහට ස්ටේටස් එකක් ඇඩ් කරන්න ෆොටෝ එකක්. ඉතින් මේ විදිහට මම ෆොටෝ එකක් ඇඩ් කරගත්තා. ඊට පස්සේ මෙන්න මෙතන ස්ටිකර් කියන එක ටච් කරගන්න ස්ටිකර් අයිකන් එක. මේක ටච් කරගත්තට පස්සේ මෙතන තියෙනවා රියැක්ෂන් කියලා එකක්. මෙන්න මේක ටච් කරගන්න. ඉතින් මෙතනින් ඔයාලට හැකියාවක් තියෙනවා කැමති රියැක්ෂන් එකක් මෙන්න මේ විදිහට ඇඩ් කරගන්න. ඊට පස්සේ මේ රියැක්ෂන් එක ඔයාගේ ස්ටේටස් එකේ කැමති තැනකින් මෙන්න මේ විදිහට ප්ලේස් කරගන්න. ඊට පස්සේ ඔයාට තියෙන්නේ මේක අප්ලෝඩ් කරන්න. ඉතින් මේ විදිහට ස්ටේටස් එකක් අප්ලෝඩ් කරාට පස්සේ අනිත් කෙනාට පෙන්වන විදිහත් අපි බලමු. මේ තියෙන ඒ වගේ දාපු ස්ටේටස් එකක්. ඉතින් මෙතන ඔයාලට පේන ඇති රියැක්ෂන් එකක් ඇඩ් කරලා තියෙනවා. ඉතින් ඔයා මෙන්න මේ රියැක්ෂන් එක උඩ මේ විදිහට ටච් කරාට පස්සේ ඔයාලට පේනවා ඇති ඒ රියැක්ෂන් එක මෙන්න මේ විදිහට ඩිස්ප්ලේ එකේ රන් වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට ඒ බලන කෙනාට හැකියාවක් තියෙනවා ඒ රියැක්ෂන් එක උඩ ටච් කරලි වෙලා මෙන්න මේ විදිහට ඒ රියැක්ෂන් එක ඩිස්ප්ලේ එක පුරාම යන විදිය බලන්න. ඉතින් ඒ වගේම තමයි ස්ටේටස් එකක් අප්ලෝඩ් කරනකොට මොකක් හරි ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්නත් ඔන්න ඔයාලට දැන් හැකියාවක් තියෙනවා. ඉතින් අපි බලමු කොහොමද ඒක කරන්නේ කියලා. ඉතින් අර විදියටම තමයි මොකක් හරි ස්ටේටස් එකක් අප්ලෝඩ් කරන දැනකට එන්න. ඉතින් මම ඉස්සෙල්ලා ෆොටෝ එකම ගන්නම්. මෙන්න මේ විදිහට ආවට පස්සේ වාර ඉස්සෙල්ලා වගේම මෙන්න මේ ස්ටිකර් අයිකන් එක ටච් කරන්න. මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් ක්වෙක්ෂන් කියලා එකක් තියෙනවා. මේක ටච් කරන්න. ඉතින් මෙතෙන්ට ඔයාලට කැමති ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න පුළුවන් ඔයා දාන ස්ටේටස් එකත් එක්ක අදාළව. ඉතින් මෙතන මම දැන් නිකන් මෙන්න මේ විදිහට ප්‍රශ්නයක් දාන්නම්.
ඊට පස්සේ මෙතන done කියන එක ටච් කරන්න. ඊට පස්සේ ඔයාලට හැකියාවක් තියෙනවා මේක මේ ස්ටේටස් එකේ කැමති තැනක මෙන්න මේ විදියට ප්ලේස් කරගන්න. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මේක අප්ලෝඩ් කරන්න. ඉතින් මේක බලන කෙනාට හැකියාවක් තියෙනවා මෙන්න මේ ස්ටේටස් එකේ මෙන්න මේ respond කියන එක ටච් කරලා ඉවරලා ඔයාගේ WhatsApp ස්ටේටස් එකට reply එකක් දාන්න. ඉතින් මේකත් ඔයා අනිවාර්යයෙන්ම try කරලා බලන්න. ඉතින් මම හිතනවා අද කතා කරපු අලුත් අප්ඩේට් ටිකත් ඔයාලට ගොඩක් වැදගත් වේවි කියලා. ඉතින් මේ වගේම වීඩියෝ බලන්න නම් ඔයාට කරන්න තියෙන එක දෙයයි ඔයා තාම සුරාබෝයි SL YouTube channel එක subscribe කරලා නැද්ද? එහෙනම් අනිවාර්යෙන් subscribe කරන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ඉක්මනින් හමු වෙනකන් හැමෝම පරිස්සමෙන් ඉන්න සියලු දෙනාටම සුබ දවසක්.